Hi, welcome back to our YouTube channel. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පහුගිය සතියේ ලංකාවට එච්චර හොඳ කාලගුණ තත්ත්වයක් නෙවෙයි තිබුණේ. ඉතින් ඒ දවස්වල අපි ගත කරපු දේ තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගෙන යන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඉතින් අපිට හරියටම වැස්ස පටන් ගත්තේ ඊයේ. ඒ කියන්නේ 27. එදා පටන් ගත්ත වැස්ස දිගටම වහින්න ගත්තා නතර කරන්න නැති වෙන්නේ. පේනවනේ ඉතින් වැස්ස කිසිම අඩුවක් නැහැ. වැස්සයි හුළඟයි එක විදිහටම තිබුණා. ඉතින් ඊයේ නිවුස් වලට කිව්වනේ අධික වැස්ස නිසා දිස්ත්‍රික්ක කීපයක් අධි අවදානම් තත්ත්වයේ තියෙනවා කියලා. ඉතින් නුවර දිස්ත්‍රික්කයත් ඒ අතර තිබුණා. ඉතින් එහෙම කිව්වට පස්සේ මම හිතන්නේ මුළු නුවර දිස්ත්‍රික්කයටම කරන්ට් එක කැපුවා. ඉතින් මේ වෙද්දි අපිට කරන්ට් එක නැහැ. ඔයාලට පේනවද දන්නේ අපේ ගෙට පහලින් පුංචි දොළ පාරක් තිබුණා. ඉතින් වැස්සත් එක්ක ඒක ලොකු වතුර පාරක් මේ වෙද්දි ගලාගෙන යනවා. ඉතින් මේ වෙනකොට නුවරත් තැන් කීපයකින් ගම් වතුර මට්ටමට වෙනකම්ම ඇවිත් තිබුණා. ඉතින් ඒ නිසා හස්බන්ඩ්ලට එයාලගේ ඔෆිස් එකෙන් 10 මාලට යන්න කියලා තිබුණා. ඉතින් එයා ගෙදරට ඕන බඩුත් අරගෙන ෆෝනුත් charge කරගෙන 12 විතර වෙනකොට ගෙදර ඉතින් ඔන්න එළිය හොඳටම වහිනවා. ඉතින් බබත් නැති නිසා අපිත් ඉතින් ටිකක් නිදා ගන්න කියලා ආවට මට නම් නිින්ද ගියේ නෑ. මොකද හුළඟයි වැස්සත් එක්ක ඇත්තටම හරියම බයෙන් තමයි මම නම් හිටියේ. මේ වෙද්දි අපේ ෆෝන්ස් වල සිග්නල් උත් නෑ. ඉතින් අපිට ගෙදරට කතා කරලා අපේ විස්තරයක්වත් කියාගන්න විදිහක් තිබ්බේ නෑ. එයාලත් මේ වෙද්දි ගොඩක් බය වෙලා හිටියේ. මොකද අපේ ෆෝන් මොකද වැඩ කරන්නේත් නෑනේ අපේ ගැන දැනගන්නවත්. ඉතින් මේ වෙද්දි බබා නැගිටලා ඉන්නේ දැන් වෙලාව 3:00 විතර ඇති. ඉතින් තාත්ති නන්දෝ ඉතින් පේනවනේ තාත්ති වැහැරවනවා. බලන්න. Hi ke. Hi. Hi ke. Hi. 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 තාත්ති නැගිට්ටෝ. තාත්ති නැගිට්ටෝ. මේ වෙනකොට වෙලාව හවස 4ට වගේ පේනවනේ වැස්සයි හුළඟයි කලින්ටත් වඩා ගොඩාක් සැරට තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපේ බබා මේ ටිකේ බත් කන්න චුට්ටක් හොරයි. ඉතින් මම එයාට නූඩල්ස් ටිකක් හැදුවා. දවල්ට කන්න එයා දැන් තමයි දවල්ට කන්නේ. මොකද උදේ ඉඳන් එක ඒවා චූටි දේවල් කාලා බඩ පිරෙලද කොහෙද කෑම කෑවේ නැතුව තමයි නිදාගත්තේ. දැන් තමයි ඔන්න දවල්ට කෑම ගන්න. චූටි මණික හරි මාස දෙකක් තමයි එයා කෑම කන වෙලාවට අම්මිටයි තාත්තටයි කවන්නේ. ඔය පේනවනේ ඉතින් තාත්තට තමයි ඕන මේ වෙලාවේ නූඩල්ස් කවන්නේ. බබාට කෑම කවල ඉවරලා ඔන්න මටයි හස්බන්ඩ්ටයි රෑ කෑම හදාගන්න තමයි මේ හදන්නේ. මොකද ඉක්මනට දැන් මේ ටිකේ කලවර වෙන නිසා මම කලින්ම රෑ කෑම හදනවා කියලා හිතුවා. කරන්ට් එකක් නැති නිසා මුලින්ම හාල් ටික ලිපෙන් තියලා ඊළඟට අවශ්‍ය ඒවලු ටික කපා ගත්තා. අද රෑට සැමන් තෙල් දාලා පරිප්පු තමයි මම හදාගත්තේ. මේ වෙද්දි වෙලාව 6:00ට වගේ ඇති. වැස්ස නම් හොඳටම වැඩි මේ වෙලාවේ. ඉතින් මම ඉටිපන්දමකුත් පත්තු කරගෙන වෙන වැඩ ටික ඉක්මනට කරලා කුස්සියස් කරගෙන තමයි මේ හදන්නේ. අපිට වතුරක් නැති නිසා ඉතින් හරියම අර පිරිමැස්මින් තමයි වතුරත් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම උයන ගමම වලන් ටිකත් හිමීට හොදගෙන ඊළඟට මටයි හස්බන්ඩ්ටයි තේ හදාගත්තා. ඔන්න ඉතින් අපි තේ බොන තමයි හදන්නේ. ඉතින් අපි චූටි මණිකත් බලන් ඉන්න නිසා අපි තේ බොන එක මම එයාට පාන් පෙත්තක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
පාන් පෙත්තක බටර් ටිකක් ගාලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ගොඩක් කොටස් නම් කරුවරේ තමයි වීඩියෝ කරේ. මොකද අපිට කරන්ට් එකක් නැතිව ඉටිපන්දන් එළියෙන් තමයි ගොඩක් වීඩියෝස් තියෙන්නේ. කුස්සිය ඉවරට ඉවර කරලා චූටි මිනිකවත් වොෂ් කරලා මාත් වොෂ් එකක් දාගෙන චුට්ටක් මේ වාඩි වෙලා හිටියේ. උනට ඉතින් බබාව නම් තියාගන්න හරිම අමාරුයි මේ කරුවලේ. එයා කරුවලේ හිට මෙහෙට යනවා ඉටිපන්දන් අල්ලන්න යනවා. ඉතින් මේ දවස් ටික ඇත්තටම එයාත් එක්ක ගත කරන්න නම් ටිකක් අමාරු වුණා. නොමින යන්නේ යන්නේ යන්නේ. ඉතින් කරුවලේ වැඩ කරගන්නවා කියන එක ඇත්තටම හරිම අමාරු වැඩක්. ඉතින් මේ ඉටිපන්දු මුකුත් පත්තු කරගෙන මම මේ හදන්නේ චූටි මැනිකගේ රෑ කෑම එක. අද මම එයාට ආප්ප තමයි හැදුවේ. මම කලින්ම පිටි මිශ්‍රණයට පොල් කිරි දාලා පිපෙන්න තියලා තිබ්බේ. දැන් ඉතින් මේ ආප්ප හදන ගමන් එන්නේ. අපිට ඉතින් මේ වෙලාවෙම කෑම කාලා චූටි මැනිකටත් කවලා 10ට විතර ඉතින් ඔන්න අපි නිදාගන්න කියලා ආවා. ඉටිපන්දමුකුත් මම පත්තු කරලම තිබ්බේ මොකද කරුවල නිසා. මේ 29 වෙනිදා උදේ මම ඉතින් උදේම හැරුණා. මේ වෙද්දි වෙලාව උදේ 6යි. ඉතින් කලින් දවසේ නම් මට ඇත්තටම නිින්ද ගියේ නෑ. මොකද රෑ හොඳටම වැස්සා. ඒ වගේම හුළඟ කරන්ට් එකක් නැති නිසා වටේම කළුවරයි. ඉතින් ටිකක් හිතේ බයෙන් තමයි මම නම් හිටියේ. ඉතින් වැස්ස දිහා බලාගෙන මේ සීතලේ උණුමුණු තේ එකක් බොන්න තමයි මේ හදන්නේ. චූටි මැනික 8:00 වගේ තමයි නැගිට්ටේ. ඉතින් එයාට අද මම ඔම්ලට් එකක් තමයි හැදුවේ උදේ කෑමට. නිවිතේ චීසුයි දාලා ඔම්ලට් එකක් හැදුවා. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. එයාත් ආසාවෙන් කෑවා. තාත්තිට කෑම කවන්න කියලා බාර දීලා ඔන්න ඉතින් මම ගියා කාමරයස් කරගන්න. නේද ඔක්කොම ටික කවයි ඔයා. වෙනකම්. මේ වෙද්දි උදේ 11යි. පේනවනේ ඉතින් හරියට තාම පාන්දර 6 විතර වෙලා වගේ. තාම වැස්ස කිසිම අඩුවක් නැහැ. මුළු පළාතම මීදුමෙන් වැහිලා තමයි මේ වෙද්දි තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ වැස්ස නිසා චූටි මැනිකව එළියට එක්කගෙන ආවෙත් නැහැ. එයා ඉතින් වැඩි ගිය ඇතුළට වෙලා ඉන්න කැමතිත් නෑ. උන් ඉතින් පොඩ්ඩක් එළියට එක්කගෙන ආව එළිය බලන්න. පේනවනේ ඉතින් කීව කිව්වෙන්නේ හිටි. මේ වෙද්දි වෙලාව 12යි. ඔන්න ඉතින් පොඩ්ඩක් දඟල ඉඳලා චූටි මැනිකට නිදාගත්තා. ඉතින් එයා නිදා ගන්න අතරේ මං කාමරය අස් කරගත්තා. කලින් මට කාමරය අස් කරගන්න බැරි වුණා. දැන් තමයි ඉතින් ඕන කාමරය අස් කරගන්නේ. පේනවනේ සෙල්ලම් බඩු හැමතැනම දාලා තියෙන්නේ. ඉතින් ඒව ටිකත් හිමීට සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න අස් කරගන්න තමයි මම මේ හදන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කළා මම දවල් කෑම හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දවල්ට රයිස් එකක් හදමු කියලා හිතුවේ. මොකද වතුරත් නැති නිසා ගොඩක් කෑම ಜಾති හදන්න බැහැනේ. ඉතින් මං චිකන් ටිකක් තැම්බෙන්න තිබ්බා. බබාට දවල්ට අල රොටියක් තමයි හදනවා කියලා හිතුවේ. ඉතින් චිකන් එකටම අල ටිකක් දාලා තැම්බෙන්න තියලා මං තේ එකක් හදාගත්තා. මොකද මේ වෙලාවේ හරිම සීතලයි. දැන් මේ බබාගේ දවල් කෑම එක තමයි හදන්නේ. මම කිව්වනේ අල රොටි හදන්න කියලා. ඉතින් අල ටිකට පාන් පිටි ටිකක් කෙලවලු ටිකක් දාලා බෝල් හදාගෙන අතේ තෙල් ටිකක් තවරගෙන ඒක පොඩි රොටි වගේ හදලා පෑන් එකේ දාලා බෙද ගන්න තමයි තියෙන්නේ. මේ රොටි එක ඇත්තටම හරිම රසයි. ඒ වගේම හරිම සොෆ්ට්. දත් නැති බබාලට උනත් දෙන්න පුළුවන්. මොකද හපල කන්න තරම් මේක ගොඩක් හයිය නෑ. හරිම සොෆ්ට්. ඉතින් ඕගලන්ට චූටි බබාලට උන හදලා දෙන්න පුළුවන්. බත් කන්න නැති බබාලට උනත් මේක හදලා දෙන්න පුළුවන්. අපේ බබා වැඩි බත් කන්න කැමති බබෙක් නෙවෙයි. ඉතින් ගොඩක් කලාවට මම මේ වගේ කෑම තමයි එයාට දෙන්නේ. දෙපැත්ත හොඳට පැදගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි මේ රොටි එක තියෙන්නේ. බබාගේ කෑම එක හදලා ඉවර වෙලා
දවල්ට රයිස් හදන්න ඕන කරන දේවල් ටිකත් මම ලෑස්ති කරලා පැත්තකින් තියාගත්තා. මේ විදිහට ගෙදරට ඕන කරන බඩු ටිකක් ගේන්න හස්බන්ඩ් කටුගස්තට ගිහින් තමයි හිටියේ. ඉතින් බබත් නිදි නිසා මම චුට්ටක් එළියට ආවා. පේනවනේ ඉතින් වැස්ස නම් කිසි අඩුවක් නැහැ. පෙරේද පටන් ගත්ත වැස්ස තාමත් ඒ විදිහටම දිගටම වහිනවා. ඔන්න ඔහම තමයි වැස්ස දවස්වල අපේ දවස ගෙවුනේ. ඉතින් මෙතනින් එහාට මම වීඩියෝ කරේ නෑ. මොකද මගේ ෆෝන් එක මේ වෙද්දි බැටරි ලෝ වෙලා තිබ්බේ. ඉතින් කරන්ට් එකක් නැති නිසා charge කරගන්න විදියකුත් නැහැනේ. ඉතින් මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගොඩක් අයට ජීවිත දේපල හානි සිදු වුණා. මේ නිසා ඉතින් පීඩාවට පත් වෙච්ච හැමෝටම එයාලගේ ජීවිත ආයෙ අලුතින් පටන් ගන්න ශක්තිය ලැබෙන්න කියලා මියගිය සියලු දෙනාටම නිවන් සුවය ලැබෙන්න කියලත් මේ වගේ අකල් මරණ ආයෙත් නොවෙනවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.